මේ තමයි අපි කවුරුත් පොළොන්නරුවේ නවනගරයේ ඉඳලා පොළොන්නරුවේ රෝහල හන්දියට යන කෙටි මාර්ගය. හරියටම කිව්වොත් නවනගරය රාජකීය විද්‍යාලය හරහා ඇවිල්ලා අපි දන්න රොයින්ස් ඡායා පාර පැත්තෙන් එනකොට වෙලමැද පාරක් තියෙනවා ඉසිපතන මාර්ගයට යන. ආන් ඒ පාර තමයි මේ. මේ පාර පොළොන්නරුව සංවර්ධනයේදී මගහැරුණේ කොහොමද කියලා පොළොන්නරුවේ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක්. මේ පාර තවමත් හදලා නැහැ. මේ පිළිබඳව බලධාරීන්ගෙන් අපි විමසීමක් කළා. එෙහිදී සඳහන් කළේ නම් මේ සැරේ සංවර්ධන යෝජනාවලට මේ මාර්ගය ඉදිකිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බවයි. මේ පාර හැදුවොත් නවනගරේ ගොඩක් දෙනෙක් දන්න දේ තමයි නවනගරේ ඉඳලා රෝහල හන්දියට හරි පහසුවෙන් ඉක්මනින් එන්න පුළුවන්. මේ පාර හැදෙනකම් අපිත් බලාගෙන ඉමු. තමන් කඩුව ටෙලිවිෂන් වැඩසටහන් නැරඹීම සඳහා තමන් කඩුව ටෙලිවිෂන් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.